දැන් මේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන වීඩියෝ එක iPhone 12 එකකින් ගත්ත කිව්වොත් ඔයාලා ෂුවර් කරනවද? ඔව් ඔයාලා ෂුවර් කරන්න නැති වෙන්න පුළුවන්. මොකද iPhone 12 එකට බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ කරලා සිනමැටික් එකටත් ඒ වීඩියෝ එක ක්‍රියේට් කරන්න පුළුවන් ෆීචර් එකක් Apple සමාගමෙන් අපිට දීලා නැහැ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වෙනම ඇප් එකක් යූස් කරලා කොහොමද ඔයාලගේ iPhone එකෙන් යන වීඩියෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා සාමාන්‍ය සිනමැටික් තත්ත්වයකින් එඩිට් කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ ඇප් එක තමයි අපි වැඩේට ඕන කරන්නේ. ඉතින් මුලින්ම අපි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕන. ඔයාලගේ ෆෝන් එකේ App Store එක ඕන් කරලා Rotate කියලා සර්ච් කරන්න. ඒක තමයි මේ ඇප් එකේ නම. ඊට පස්සේ මෙන්න මේ පේන ඇප් එක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. හරි, මුලින්ම ඇප් එක ඕන් කරනකොට ඔයාලට මේ විදිහට තමයි ඇප් එක පෙන්වන්නේ. මෙන්න මේ යටම ඔයාලගේ වම් අත පැත්තේ තියෙන අයිකන් එකෙන් පුළුවන් මේක පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප් ක්‍රම දෙක මාරු කරලා ඔයාලට ඕන ක්‍රමයකට වීඩියෝ කරගන්න. ඔයාලා මුලින්ම ඇප් එක ඕපන් කරද්දි මෙතන එහා කොනේ ඔටෝ කියලා වැටලා තියෙන්නේ. ඒකේ ප්‍රෝ මෝඩ් එකකුත් තියෙනවා. හැබැයි අපිට ඕන කරන්නේ මේ වැඩේට එතන යටම තියෙන පෝර්ට්‍රේට් කියන මෝඩ් එක. ඒක ඔයාලා ඕන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ උඩ තියෙන ටිකෙන් ඔයාලගේ වීඩියෝ එකේ රිසොලූෂන් එක 1080p දාගෙන ෆ්‍රේම් රේට් එක 30 වගේ දාගත්තට පස්සේ හොඳ ක්වොලිටි එකට වීඩියෝ එකක් ගන්න පුළුවන්. මේකේ අපර්චර් කියන එක ඔයාලා වැඩි කරන්න එහා පැත්ත කියන බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන ප්‍රමාණය අඩු වෙනවා. අඩු කරන්න බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි ඕක 3ක වගේ අගයක් තියාගත්තම ඇති. මම දැන් ඔයාලට වීඩියෝ එකක් රෙකෝඩ් කරලා පෙන්නන්නම් මේකේ ෆයිනල් රිසල්ට් එක කොහොමද කියලා. ඔයාලා අද වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, වගේ යාළුවන්ටත් බලන්න share කරන්න.